එහෙනම් සුබ දවසක්. අපි අද කතා කරන්නේ තාපයේ පාඩමේ වායු කොටසට දාලා තවත් වැදගත් ප්‍රැක්ටිකල් එකක්. අපේ ප්‍රැක්ටිකල් කොටසේ තියෙන අංක 23 කියන ප්‍රැක්ටිකල් එක නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය. ඒ කියන්නේ මේ කියන්නේ බොයිල් නියමය අපි සත්‍යාපනය කරන්නයි මේ යන්නේ. හරිද? බොයිල් නියමය කියන එක කතා කරොත් එහෙම බොයිල් නියමය නෙමෙයි චාල්ස් නියමය සත්‍යාපනය කරන්නයි යන්නේ. චාල්ස් නියමය කියලා කියන්නේ චාල්ස් නියමය අපි කතා කරන්නේ අචල වායු ස්කන්ධයක් ගත්තොත් එහෙම අචල වායු ස්කන්ධයක්. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන වායු ස්කන්ධයේ නියතයක් නම් m නියතයි නම් මෙයාගේ පීඩනයක් නියතයි නම් m සහ පීඩනය නියතයි නම් මෙයාගේ පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා චාල්ස් පෙන්වා දුන්නා. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනකොට එයා කිව්වා පීඩනය නියතව තියාගන්න පුළුවන් නම් මේකේ අනිවාර්යයෙන්ම පරිමාව වැඩි වීමක් වෙනවා. මෙයා v1යි මෙයා t1යි නම් v2යි t2යි නම් එයාකුවා v සමානුපාතිකයි t ට ඊට පස්සේ v සමානුපාතිකයි kt කියලා ගත්තා. ඊට පස්සේ v බෙදීම t සමානයි k. මේක තමයි චාල්ස් නියමයෙන් අපි ගත්ත සම්බන්ධතාවය. ඊට පස්සේ අපි අවස්ථා දෙකක් දාලා මේ අවස්ථා දෙක සඳහා v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2 කියලා ගත්තා. මොකද එකම වායු ස්කන්ධය සඳහා එකම වායුවේ අවස්ථා දෙකක්. ඒතර එකම වායු ස්කන්ධය තියෙන්නේ එකම වායුවේ පීඩනය තියෙන්නේ. ඒක නිසා මේ කේගියගේ මේ දෙන්න සඳහාම නියතයක් අවස්ථා දෙක සඳහාම. ඒක නිසා අවස්ථා දෙක සඳහා v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2 කියන සම්බන්ධතාවය අපි ගන්නවා චාල්ස් නියමයේදී. හරිද? එහෙනම් මේ නියත පීඩනයේදී වායුවක පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කියලා කියන්නේ මෙන්න මේක සත්‍යයි කියලා කරලා පෙන්වන්නයි යන්නේ විද්‍යාගාරය තුල. හරි. අපි මේක මෙන්න මේ විදිහට තමයි කරලා පෙන්වන්න යන්නේ. මේ කියන කතන්දරේ අපි කරලා පෙන්වන්න යන්නේ මෙන්න මේ විදිහට. අපි මේකෙදි ගන්නවා කුඩා නලයක්. තුනී බිත්ති සහිත නලයක් ගන්න රසදිය කෙන්දක් හිර කරපු නලයක්. වේලි රසදිය කෙන්දක් මගින් වේලි වාත කඳක් හිර කරපු නලයක් ගන්නවා. හරිද? මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තුනී නලයක් ගන්නවා. ඒකේ රසදිය කෙන්දක් හිර කරලා තියෙනවා. රසදිය කෙන්දක් හිර කරලා තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ අපි මේකේ මම මේකේ වාත කඳේ දිග මැන ගන්න ඕනේ. මොකද වායුවේ පරිමාව මැන ගන්න එපා අපි. ඒතර වායුවේ පරිමාව මැන ගන්නකොට හ්‍රස්කර වර්ගඵලයේ වතාවක් L කියලා තමයි පරිමාව මැනගන්නේ. ඒ නිසා මේකේ දිග මැන ගන්න මම මේකෙන් සෙට් කරගන්නවා රේඛීය පරිමාණයක්. සිරස් රේඛීය පරිමාණයක්. ඒ සිරස් රේඛීය පරිමාණය සෙට් කරගන්නකොට ළමයි ඒකේ මේ නලයේ පල්ලෙහා කෙළවරට අදාළව ගානට මේකේ පරිමාණය කියන්නේ මේ සිරස් අපි මීටර රූලක් සෙට් කරගත්තා කියලා හිතන්න. මීටර රූලේ මේ කෙලවරම දැන මෙතනට සෙට් වෙන. ඒ කියන්නේ අදාළ පාඨාංකය පටන් ගන්න ඕනේ මෙතනින්. ක්‍රමාංකණය කරන්න පටන් ගන්න ඕනේ මෙතනින්. ඒ විදිහට තමයි අපි මේව සම්බන්ධ කරගන්නේ. අපි රබර් බෑන්ඩ් එකක් දාලා මේකට සම්බන්ධ කරගන්නවා. නමුත් අපිට ප්‍රායෝගික කරනකොට මේක කරන්න පුළුවන් අර චූටි ටේප් පටියක් ගත්තා නම් මේ නලයේ දිගේ අලව ගන්න පහසුයි අපිට පැත්තකින්. එතකොට වැඩේ ලේසි. ඊට පස්සේ අපි උෂ්ණත්මානයක් ගන්නවා. උෂ්ණත්මානයත් අපි මේකට සම්බන්ධ කරලා උෂ්ණත්මානයේ බල්බය මෙන්න මේ වායු කඳේ මේක ඇතුලේ තියෙන වායු කඳක් තියෙනවානේ. ඒකේ මැද හරියට වෙන්න අපි සෙට් කරගන්නවා. ඒකල මේ උෂ්ණත්මානය සාමාන්‍යයෙන් අපි 0.100 උෂ්ණත්මානයක් ගන්න විදුලි රසදිය උෂ්ණත්මානයක්. ඒකල මේ ඔක්කොම එකට සෙට් කරලා ඉවරලා මේ වගේ කාඩ්බෝඩ් මේ මොකද ප්ලාස්ටික් පුවරුවකට හරි කාඩ්බෝඩ් පුවරුවකට හරි සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක ලේසි පහසුයි වැඩේ. ඒකල මෙයාව අපි සිරස් ජල බඳුනක් තුල ගිල්ලනවා. සිරස් ජල බඳුනක් තුල ගිල්ලනවා. මේක පුවරුවකට සම්බන්ධ කරගන්න අනිවාර්ය නෑ. නමුත් පුවරුවකට සම්බන්ධ කරගන්න පුළුවන් ලේසි ඔක්කොම එකට තියෙනවා නම් ඊට පස්සේ මම මේක ඇතුළට ජලය පුරවනවා. මේක උස ජල බඳුනක්. ගොඩක් වෙලාවට අපි ගන්නේ මිනුම් සරාවක් තමයි මේකට අපි ගන්න. හරිද? ජලය පුරවනවා. ඊට පස්සේ අපි මේකට මන්තයක් භාවිතා කරනවා. මොකද මේකේ මන්තනය කිරීම අනිවාර්ය වැදගත් වෙනවා මේ පරීක්ෂණයේ පුරාවටම. මන්තයක් දා ගන්නවා. ඊට පස්සේ අපි තෙපාවක් ගන්නවා. බන්සන් 1000ක ගන්නවා. කම්බි දැලක් උඩ තමයි මේ වතුර භාජනය තියන්නේ. කම්බි දැල උඩ බන්සන් 1000ක තියලා තමයි මේව රත් කරගන්නේ. ඔන්න ඔක තමයි මේකට දාලා ඇටෝම සෙට් කරගන්නේ. අටව ගන්නෙ මෙන්න මේ ආකාරයට. ඇටෝම අපි අටව ගන්නෙ මෙන්න මේ ආකාරයට. මෙතන තියෙනවා උස ජල බඳුන. ඊට පස්සේ මෙතන තියෙනවා උෂ්ණත්වමානය. ඊට පස්සේ මෙතන තියෙනවා වියලි වායු කඳ සහිත නලය.
සහිත නලය. මෙතන තියෙනවා රේඛීය පරිමාණය. මම ඒක මේ පැත්තෙන් ලකුණු කරන්න. රේඛීය පරිමාණය. රේඛීය පරිමාණය. ඊට පස්සේ මෙතන තියෙනවා කම්බි දැල. මෙතන තියෙනවා මන්තය. sorry. තෙපාව. දාහකය. මෙතන තියෙනවා මන්තය. හරි මෙතන තියෙනවා මන්තය. ඔය විදිහට තමයි මේක අපි මේ විදිහට තමයි අපි මේකේ ඇටෝම සම්බන්ධ කරගන්නේ. මේ විදිහට තමයි අපි ඇටෝම සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ දැන් අපි උෂ්ණත්වය වැඩි කරන අපි දන්නවනේ චාල්ස් නියමයට අනුව මේක ඇතුලේ තියෙන වායු ස්කන්ධයේ නියතයක්, වායු ස්කන්ධයේ නියතයක්, ඒ වගේම වායු ස්කන්ධයේ නියතයක් වගේම තමයි වායුවේ පීඩනයේ නියතයක්. හේතුව තමයි මම මේක රත් කරනකොට මේක ඇතුලේ පීඩනය වැඩි වෙන්න උත්සාහ කරනවා. හරිද? මොකද පීඩනීය මේලාන උෂ්ණත්වය වැඩි කරනකොට පීඩනයත් වැඩි වෙන්න බෑ. හැබැයි මේ රසදියකෙන්ද මොකද වෙන්නේ? රසදියකෙන්ද උඩට ගමන් කරනවා. රසදියකෙන්ද උඩට ගමන් කරනකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ පීඩනය මේ වායු නලය තුල ඇතුලේ පීඩනය අපි ගන්න කොහොමද? වායු ගෝලයේ පීඩනයේ ධන වෙන මේ රසදියකෙන්ද ඇති කරන පීඩනයේ එකතුව. ඒ කියන්නේ නලය තුල පීඩනය ගන්නලා අපි P සමානයි වායු ගෝලයේ පීඩනය P නෝට් නම් H/G. හරිද? H/G. එතකොට වායු ගෝලයේ පීඩනයේ නියතයක් කියලා හිතනකො මේ පරීක්ෂණය කරන කාලය පුරාවට. එතකොට P නෝට් නියතයක්. එතකොට රසදියකෙන්ද නියත උසක් තියෙන්නේ. රසදියකඳ ප්‍රසාරණය වෙලා යාගේ උස පොඩ්ඩක් වැඩි වුණත් මෙතනට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද හේතුව රසදියකඳේ ස්කන්ධයේ නියතයක්නේ. රසදියකඳේ ස්කන්ධයේ නියතයක් නිසා H/G කියන මේ රසදියකඳේ බර මගින් ඇති කරන පීඩනයේ නියතයක්. හරිද? රසදියකඳේ ඔයකට නිකන් මේක දැක්කම හිතේ රසදියකඳ ප්‍රසාරණය වෙනකොට H වෙනස් වෙනවා නේද? එතකොට රසදියකඳ මගින් ඇති කරන පීඩනය වෙනස් වෙනවා නේද කියලා. එහෙම වෙන්නේ නැහැ. පීඩනය වෙනස් වෙන්නේ නැහැ. හේතුව මෙතන තියෙන මේ අපි H/G කියන එක ඔප්පු කරගන්නේ ඒ කියන්නේ ද්‍රව කන්දේ බර බෙදීම වර්ගඵලයෙන්. එතකොට මේකේ ද්‍රව කන්දේ බර නියතයක්. රසදියකෙන්ද ප්‍රසාරණ වෙලා උස වැඩි වුණාට යාගේ බර වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ වේලික වාත කන්දේ පීඩනයේ නියතයක්. අපි දන්නවා ස්කන්ධය කොහොමත් වාත කන්දේ ස්කන්ධ නියතයක්. එහෙනම් පීඩනයක් නියත නිසා මෙතනට අනිවාර්යයෙන්ම චාල්ස් නියමය වළංගු වෙනවා. එහෙනම් අපි අපිට ගන්න පුළුවන් V සමානුපාතිකයි T. එහෙනම් V සමානයි KT. V සමානයි KT. එතකොට V වෙනකොට මට දාන්න පුළුවන් රසදිය මේ ඇතුලේ වාත කන්දේ පරිමාව වෙනකොට දාන්න පුළුවන් මට මෙන්න මේ වායු කන්දේ දිග L නම් මේ වායු කන්දේ දිග අපි මැන ගන්නවා L කියලා මැන ගන්නවා නම් මෙයාගේ දිග L කියලා මැන ගත්තොත් හරස්කඩ මේ වායු නලයේ හරස්කඩ වර්ගඵලයේ A නම් A වතාවක් L කියලා මට ලියන්න පුළුවන් පරිමාව සමානයි K වතාවක් T. එහෙනම් L සමානයි K බෙදීම A වතාවක් T. එහෙනම් මට පුළුවන් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනකොට වායු කන්දේ දිග මැන ගත්තා නම් මට මෙතන එනවා y සමානයි mx ආකාරයේ සම්බන්ධතාවය. y සමානයි mx ආකාරයේ සම්බන්ධතාවය. එහෙනම් අපිට පුළුවන් නම් උෂ්ණත්වය වැඩි කර එයාගේ දිග මැන ගන්න අවසානට දිග මැන කර ඉවරලා ඒක ප්‍රස්ථාරගත කරන්න ඒ ප්‍රස්ථාරේ y සමාන mx ආකාරයට ලැබෙනවා නම් ප්‍රස්ථාරේ අනිවාර්යෙන් මේ සම්බන්ධතාවය නිවැරදි. මේ සම්බන්ධතාවය නිවැරදි කියන්නේ මේකත් නිවැරදි. ඒ කියන්නේ මේකත් නිවැරදි. ඒ කියන්නේ චාල්ස්ගේ නියමය සත්‍ය වෙනවා. එතකොට අපි මේක ලැබ් එකේදී කරන මෙතන අපි රසදිය උෂ්ණත්ව මානයන් සම්බන්ධ කරේ. එතකොට අපි සම්බන්ධ කරනවා මේකේ උෂ්ණත්වය මයින්නේ අපි සෙල්සියස් අංශක වලින්. කෙල්වින් වලට හරවලා ගන්න පුළුවන්. එතකොට මේක සෙල්සියස් වලින් මැන්නා නම් ඒත් මේක මේ විදිහටම තමයි එන්නේ. V සමානුපාතිකයි T වෙනවා. T වෙනකොට දානවා V සමානයි K වතාවක්. මම මෙතන T වෙනකොට සෙල්සියස් උෂ්ණත්වය θ කියලා සඳහන් කරගන්නම්. θ ධන 273. θ ධන 273. ඉස්සෙල්ලා වගේම පරිමාව වෙනකොට A වතාවක් L දාන්න පුළුවන්. සමානයි K වතාවක් θ ධන 273යි K. එතකොට L සමානයි K බෙදීම A වතාවක් θ ධන 273යි K බෙදීම A. එහෙනම් මෙතනත් එනවා ඉස්සෙල්ලා වගේම y සමානයි හැබැයි දැන් mx එකක් නෙමෙයි එන්නේ mx ධන c එකක් එන්නේ. මොකද හේතුව k කියන එක නම් වෙනස් වෙන්න බෑ. a කියන එක නම් වෙනස් වෙන්නේත් නෑ. මෙයා 273යි k බෙදීම a වෙනස් වෙන්නේත් නෑ. එහෙනම් y සමානයි mx ධන c ප්‍රස්ථාරයක් හැබැයි. එතන මේ විදිහට ඇන්දොත් එහෙම ප්‍රස්ථාරයට අදාළ මෙහෙම එකක් එන්නේ L ගියාගේ sorry T ගියාගේ කෙල්වින්ගෙන් අපි දානවා. මෙතන L ගියාගේම ඉන්නවා. එතකොට මෙහෙම ඉන්නේ. මෙතන මේ විදිහට ගත්තොත් ප්‍රස්ථාරේ මෙන්න මේ විදිහට එනවා. θත් එක්ක L ගියාගේ. එතන මෙයා කියන 273න් කැපෙනවා කියන එකත් පැහැදිලි වෙනවා දික් කරපුවාම. ඔන්න විදිහ තමයි ප්‍රස්ථාර දෙක එන්නේ. එක්කෝ මේ විදිහට කඩේරෙන් මේ පැත්තේ තියෙන විදිහට එහෙම නැත්නම් කඩේරෙන් එහා පැත්තේ තියෙන විදිහට කොහොම හරි කරන්න පුළුවන් අපිට. අපි කරන්නේ ප්‍රැක්ටිකල් එකේදී මේ විදිහට ඇටෝම සකස් කරගන්නවා.
උෂ්ණත්වය වැඩි කර කර මේ බන්සන් 1000 දාලා 1000 පත්තු කරලා උෂ්ණත්වය වැඩි කර කර උෂ්ණත්වය වැඩි කර කර මෙයාගේ දිගෙහි අගය ගන්නවා. හැබැයි ඉතින් මම ඔය කිව්වා වගේ ලේසියෙන් කරන්න බෑ. මේක වැදගත් කරුණු කාරණා කිහිපයක් තියෙනවා. මොකද මේක අඛණ්ඩව උෂ්ණත්වය වැඩි කර කර මෙයාගේ පාඨාංක LG අගය මනින්න බෑ. හේතුව ඇයි? අඛණ්ඩව උෂ්ණත්වය වැඩි කරොත් එහෙම අඛණ්ඩව වායු කන්දේ පරිමාව වැඩි වෙනවනේ. එතන මේ රසදිය කේන්ද්‍ර උඩට යනවා. ඒක නිසා ඒක වළක්ව ගන්න ඕනේ. ඒක නිසා අපි කරන්නේ මේකේ සාමාන්‍යයෙන් අපි පාඨාංක යුගල් 6ක් විතර ගන්නවා. ඒ කියන්නේ තීටා ආගයන් 6කට විතර අපි පාඨාංක ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඊට වඩා ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අවම අපි 6ක්වත් ගන්නවා මේකෙදී. එතකොට අපි කරන්නේ මේකෙදී මම හිතනවා කාමර උෂ්ණත්වය 25න් පටන් ගත්තේ කියලා. මම කරන්නේ සෙල්සියස් අංශක 10න් 10ට උෂ්ණත්වය වැඩි කරනවා. ඒ කියන්නේ කාමර උෂ්ණත්වය අපි 25න් පටන් ගත්තා නම් 35ක් විතර වෙනකන් රත් කරනවා. නියතයක් නෙමෙයි. අවම 10ක් විතර වෙනකන් වැඩි කරනවා. 35ක් විතර වෙනකන් රත් කරනවා. 35ක් විතර වෙනකන් රත් කරලා ඉවරලා 35ක් විතර වෙනකන් රත් කරලා ඉවරලා මම බන්සන් 1000කේ නිවනවා. ඒ කියන්නේ 1000කේ අයින් කරනවා නැත්නම් 1000කේ නිවනවා. හරිද? ඊට පස්සේ මෙයා 35 වෙනකන් රත් වෙනකොට වායු කාන්ත ප්‍රසාරණය වෙලා මේ රසදියකින් දුරට තල්ලු වෙනවනේ. ඒතර මම 35 දී මේ 1000කේ ඉවත් කරත් මෙයා උඩට ඒ තාපේ තාම ලැබිච්චවා තියෙනවනේ. ඒක නිසා රත් වෙලා උඩට යනව නැද්ද? යනවා. එහෙම ගිහිල්ලා යම් කිසි අවස්ථාවක රසදියකින්ද උඩට ගිහිල්ලා නතර වෙනවා. රසදියකින්ද උඩට ගිහිල්ලා නතර වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි මේකේ දිග වෙන ගන්න ඕනේ. එතන උෂ්ණත්වය අපි දැන් 35 කරාට දැන් උෂ්ණත්වය 35ක් වෙනේම චුට්ටක් අඩු වෙන්න පුළුවන් ටික වෙලාවක් ගිහිල්ලානේ. මේක වෙන්න විනාඩියක් විතර යනවා මේ කියන සිද්ධිය බැලන්ස් වෙන්න. එතන උෂ්ණත්වය 35ට විතර නැගපේ කෙනා දැන් 34ට විතර බහැලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ අවස්ථාවේදී සටහන් කරගන්නවා උෂ්ණත්වමානයේ පාඨාංකයයි මේ වායු කන්දේ දිගයි. හරිද? උෂ්ණත්වමානයේ පාඨාංකයයි වායු කන්දේ දිගයි අපි සටහන් කරගන්නවා. උෂ්ණත්වමානයේ පාඨාංකයයි වායු කන්දේ දිගයි. තීටාගේ අගයයි ඒකට දාලා LG අගයයි සටහන් කරගන්න. හරිද? තීටාගේ අගයයි LG අගයයි ওই විදිහට සටහන් කරගන්නවා මම. හරිද? මේ ඒකලස මට ඊගාවට 10 කට 45 වෙනකන් රත් කරන්න ඕනේ. 45 විතර වෙනකන් ආය රත් කරනවා. ඒකල බන්සන් 1000 ආය අයින් කරනවා. ඒකල මොකද යන්නේ? අර රසදියකෙන් උඩට නැගලා එයා ස්ථාවර වුණාට පස්සේ ඒකට අදාළ වායු කන්දේ දිග LY උෂ්ණතමානයේ පාඨාංකේ චුට්ටක් 45ට වඩා පොඩ්ඩක් අඩු වෙනවා. ඒකයි සටහන් කරගන්න. පැහැදිලිද? මෙන්න මේ විදිහට පාඨාංක 6ක් විතර යනකම් ගන්නවා. එහෙනම් 25න් පටන් ගත්තා නම් අපි 35 දී පළවෙනි එක ගන්නවා. 35 කියන්නේ 35ට රත් කරලා බන්සන් 1000 ඉවත් කළා තමයි පාඨාංක ගන්නෙ. ඊට පස්සේ අපි 45 දී දෙවෙනි එක ගන්නවා. 55 දී 65 දී 75 දී 85 දී. මම ඊට පස්සේ 95 105ට යන්න බෑ හේතුව ජලය නටනවානේ. ඒක නිසා 85න් විතර නවත්තනවා. ඒක ලෙවල්ලා මම මොකද කරන්නේ? එහෙම ලේසියෙන් එක බේර ගන්න බෑ. ඒක ලෙවල්ලා මම කරන්නේ උෂ්ණත්වයේ නැවතත් දැන් 85ට විතර වෙනවා රත් කරලානේ තියෙන්නේ. දැන් ඊට පස්සේ නිකම්ම මේ පද්ධතිය නිවෙනවනේ. ටික වෙලාවක් යනකොට නිවෙනවනේ. ඒක නිසා උෂ්ණත්වය අඩු වෙනකොටත් අර ඉස්සෙල්ලා අදාළ උෂ්ණත්ව වලට අදාළව පාඨාංක ගන්න. හිතන්නකෝ මම මෙතන අගයන් ටික දාන්නම් 35 දී 45 දී 45 දී 55 දී 65 දී 75 දී 85 දී. ඔන්න මම නිකන් අගයන් දැම්ම. මේවා චුට්ටක් අංශකයක් විතර අංශක භාගයක් විතර අඩු වෙන්න පුළුවන්. හරිද? එල්ගාගේ මැන ගත්තා. 35 දී 65 දී 45 දී 55 දී එහෙම මැනගෙන 85 දී මැනගෙන ඉවරලා දැන් උෂ්ණත්වය අඩු වෙනකොට ආයෙත් එල්ගාගයක් එනවනේ. මැන ගන්න පුළුවන්. මම එහෙම කළා ආයෙ උෂ්ණත්වය අඩු වෙනකොටත් මෙයාගේ සතහන් මේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට මේ L1 තීරුව දාගෙන ගියා. උෂ්ණත්වය අඩු වීගෙන එනකොට L2 තීරුව දාගන්න. ඒතර මධ්‍යනාගයක් අපිට ඇවරේජ් එකක් ගන්න පුළුවන් නම් මේ පරීක්ෂණයේ නිර්වද්‍යතාවය වැඩි කරගන්න පුළුවන්. හරිද? උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට 10න් 10ට වැඩි කරගෙන යනකොට පාඨාංක ගන්නවා. ඒකල උෂ්ණත්වය එහෙම ගිහිල්ලා වැඩි කරන ඉවෙලා උෂ්ණත්වය අඩු කරන නැවතත් අඩු විවි එනකොට අඩු කරන්න ඕනේ. අඩු විවි එනකොට මොකද කරන්නේ? ආයෙ නැවතත් පාඨාංක L1 ගේ L ගේ සටහන් කරගන්න. ඒකල මේ දෙකට අදාළ මධ්‍යනාගයක් අපිට ගන්න පුළුවන් නම් පරීක්ෂණය වඩාත් සාර්ථකයි. එහෙම අනිවාර්ය නෑ. නමුත් පරීක්ෂණය වඩාත් සාර්ථකයි. හරිද? එතකොට තමයි ඒකෙන් මග ඇරෙන දෝෂය තමයි රසදියේ කෙන්ද උඩට යනකොට ওই නලිය පොඩ්ඩක් අර යම් තැනක හිර වෙන්න වගේ පුළුවන් ගතියක් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න එතකොට එහෙම සිද්ධ වෙන දෝෂේ බලපෑම අවම කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි පාඨාංක ගන්න විදිය කතා කරා. LY θY මැන ගන්න ඕනේ. එතකොට අපි θීටාගේ අගය අර 10න් 10 වැඩි කරලා බන්සන් 1000 ගේ අයින් කර තමයි නැත්තම් නිව තමයි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ. ඊට පස්සේ ඒකට දාලා ප්‍රස්තාරය ඇඳලා බලපුවාම y සමානයි කෙල්වින් උෂ්ණත්වය ගත්තා නම් y සමාන mx එකක් එන්න ඕනේ. සෙල්සියස් උෂ්ණත්වය ගත්තා නම් y සමාන mx දාන c ප්‍රස්තාරයක් ආවා නම් මොකද වෙන්නේ? නියත පීඩනයේදී වායුක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය වෙනවා. ඒ කියන්නේ චාල්ස් නියමයේ සත්‍ය බව තහවුරු වෙන නිසා එහෙම චාල්ස් නියමයේ වළංගු නිසා මේ ප්‍රස්තාරයක් එන්නේ. අන්න එහෙනම් අපිට ඕක තමයි අපි ප්‍රැක්ටිකල් එකේදී කරන සරලම දේ. පැහැදිලිද? එතකොට මේකේ තව සංකීර්ණ කාරණා කිහිපයක් තියෙනවා. හරි තව කතන්දර කිහිපයක් තියෙනවා. මම මේක මේ ටික අපි ලියාගෙන ඉවරලා ඒ වැදගත් කාරණා කිහිපය නැවතත් මම කියලා දෙන්න. හරිද? හරි. දාගන්න පැටිකල අංක 23
නැත්නම් තාපයට අදාළ තාපයේ පාඩමට අදාළ දෙවෙනි පැට්‍රිකල් එක. නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. වරහන් ඇතුළේ දාගන්න චාල්ස් නියමය සත්‍යාපනය කිරීම. ඒකට යට ලියාගන්න අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ. අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ එක ලියාගන්න. රසදිය කෙන්දක් මගින් සිර කළ වියලි වාත කඳක් සහිත සංවෘත තුනී බිත්ති සහිත එක් කෙළවරක් සංවෘත තුනී බිත්ති සහිත පටු ඒකාකාර නලය. රසදිය කෙන්දකින් සිර කර වියලි වාත කඳක් සහිත එක් කෙළවරක් සංවෘත තුනී බිත්ති සහිත පටු ඒකාකාර වීදුරු නලය. කමාවක් එක ද්‍රව්‍යයක්. ඒ දිගටම ලියුව එකක්. ඊගාවට 0.100 සෙල්සියස් පරාසයේ ඊගාව අවශ්‍ය දේ 0.100 සෙල්සියස් පරාසයේ වීදුරු රසදිය උෂ්ණත්වමානය. ඊට පස්සේ ඊගාව එක ජලයේ සහිත උස් බඳුනක්. මන්තය තෙපාව කම්බි දැල කමාදාගෙන යන්නේ. මන්තය තෙපාව කම්බි දැල. ඊට පස්සේ දාහකය ඊට පස්සේ ආධාරක සහ රබර් පටි. මම මේකේ ආධාරක ඇන්දේ නැහැ. මේවා අපි ආධාරකයෙන් සෙට් කරලා තියන්න පුළුවන්. රබර් පටි වලින් තමයි මේවා ටික එකට සෙට් කරන්නේ. හරි. ඊට පස්සේ අපි අවශ්‍ය ද්‍රව්‍ය ලියා දැන් ක්‍රමේ ලියාගමු. පළවෙනි කරුණ පහත රූපයේ පරිදි ඇටෝම සකස් කරගන්න පහත රූපයේ පරිදි ඇටෝම සකස් කරගන්න වරහන් ඇතුලේ දාගන්න පටු නලය උෂ්ණත්වමානය සහ සිරස් පරිමාණය. එකට සම්බන්ධ කිරීම සඳහා රබර් පටි යොදා ගනී. ඒක රහන් ඇතුලේ දාගන්න. ඊට පස්සේ ඊගාව කරුණ බන්සන් 1000 මගින් ජල බඳුන රත් කරන්න බන්සන් 1000 මගින් ජල බඳුන හොඳින් රත් කරන්න ඒකටම ලියා ගන්න හොඳින් මන්තනය කරමින් සෙල්සියස් අංශක 10කින් පමණ හොඳින් මන්තනය කරමින් සෙල්සියස් අංශක 10කින් පමණ උෂ්ණත්වයේ වැඩි වූ විට සෙල්සියස් අංශක 10කින් පමණ උෂ්ණත්වයේ වැඩි වූ විට දාහකේ ඉවත් කර
හොඳින් මන්තනය කරන්න. හොඳින් මන්තනය කරන්න. ඒ කරුණු ලියා ගන්න. ඒ කරුණටම රසදිය කඳ ඉහළට චලනය වී ඒ නතර වන අවස්ථාවේදී රසදිය කඳ ඉහළට චලනය වී ඒ නතර වන අවස්ථාවේදී සිරස් පරිමාණයේ පාඨාංකයත් උෂ්ණත්වමානයේ පාඨාංකයත් සටහන් කරගන්න. සිරස් පරිමාණයේ පාඨාංකයත් උෂ්ණත්වමානයේ පාඨාංකයත් සටහන් කරගන්න. ඊගාව කරුණ මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 බැගින් වැඩි කරමින් අවස්ථා 6කදී පමණ පාඨාංක ලබා ගන්න. ඊගාව කරුණ ලබාගත් උෂ්ණත්ව පාඨාංක ඉදිරියේ වායු කඳෙහි දිග L ප්‍රස්ථාරගත කරන්න. හරි ළමයි. දැන් මේක රූපය ඇඳලා ඒකට යටින් මේ ප්‍රස්ථාරයට අදාළ කාරණා ටික ලියා ගන්න. මේ වගුවත් ලියා ගන්න. හරිද? මේ වගුවත් ලියා ගන්න L1 L2 දාගන්න මම මොකද්ද කියලා කියන්නම් ඒකට. හරිද? මේ රූපය ඇඳලා වගුවට කලින් මේ ටික ලියා ගන්න ප්‍රස්ථාර ටික ඇඳලා ඒකට යටින් වගුවල ඇඳ ගන්න. හරිද? ලියා ගන්න.
හරි නේද? හරි. ඒතර ඕක තමයි ප්‍රැක්ටිකල් එකේ සාරාංශය. හරිද? අපි මේක සම්බන්ධ වැදගත් කරුණු ටික මේ ලියාගමු. හරිද? ප්‍රැක්ටිකල් එක සම්බන්ධ වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණා කිහිපය අපි ලියාගමු. හරි. යටින් ලියා ගන්නකො ප්‍රැක්ටිකල් ඔක ලියාගත්ත එකට යටින් වැදගත් කරුණු කියලා. වැදගත් කරුණු කියන්නේ කලින් ඊට කලින් තරුවක් දාලා ලියාගන්න වැදගත් කරුණු නෙමෙයි. සාමාන්‍ය විදිහට තරුවක් දාලා ලියා ගන්න. ඉහත පරිදි උෂ්ණත්වයේ සමග වායු කන්දෙහි දිග ප්‍රස්ථාරගත කළ විට y සමානයි mx ආකාරයේ එකක් ලැබේ නම් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබේ නම් චාල්ස් නියමය සත්‍ය බව තහවුරු වේ. හරි. දැන් වැදගත් කරුණු කියලා ලියාගමු. හරිද? වැදගත් කරුණු කීපයක්ම තියෙනවනේ. හරි. වැදගත් කරුණු අංක 1. හරිද? අංක 1 මම අර උෂ්ණත්වයේ කතන්දරේ කියන්නේ. අංක 1 යම් තීටා අගයකට අදාළව L අගය මැනීමේදී සෙල්සියස් අංශක 10කින් පමණ රත් කර බන්සන් 1000ක ඉවත් කර රසදිය කෙන්ද චලනය වීම නැවතුණු විගස එල්හි අගේ මැනගත යුතුය. එලෙසම ඒකටම ලියා ගන්න. එලෙසම මෙලෙස උෂ්ණත්වයේ වැඩි කිරීමෙන් පසු පාඨාංක සියල්ල අවසානයේදී නැවතත් උෂ්ණත්වයේ අඩුවීමේදී මුලින් ලබාගත් උෂ්ණත්ව අගයන්ට අදාළව නැවතත් වායු කඳේ දිග මැනගෙන L සඳහා මධ්‍යන අගයක් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඒ කියන්නේ අපි මෙතන L එකයි L දෙකයි එකතු කරලා දෙකට බෙදෙනවා. මෙතන හිතන්නකො සෙන්ටිමීටර ආවා කියලා, මෙතනට ආවා කියලා 20ක් ආවා කියලා හිතන්නකො. මෙතනට ආව 20.5යි කියලා හිතන්නකො. එතකොට 21ක් ආවා කියලා දැන් 20යි 21 එකතු කරලා 41යි එක දෙකට බෙදෙනවා. 41 බෙදීම 2යි. එතකොට 20.5යි. එහෙම තමයි අපි ඇවරේජ් අගයන් මේ විදිහට සෙට් එකටම ගන්න. ඔන්න වැදගත් කාරණා එකක්. හරිද? අනිත් දේ තමයි මේකෙදී අපට ඕනේ ඇතුලේ මේ වායු කන්දේ උෂ්ණත්වයනේ. අපි මයින්නේ මොකද්ද? මේ බීකරේ දාලා අපි මයින්නේ මේ උෂ්ණතමානය දාලා අපි මයින්නේ මේ ජල බඳුනේ ජලයේ තියෙන උෂ්ණත්වය. මම රත් කරන්නේ ජලයේනේ වායු කන්ද නෙමෙයි රත් කරන්නේ. එහෙනම් අපි උපකල්පනය කරනවා මේ වායු කන්දේ උෂ්ණත්වය මේ ජලයේ උෂ්ණත්වයට සමානයි. මේ වායු කන්දේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට සමානයි කියලා අපි උපකල්පනයක් කරනවා. එහෙම ඒක උපකල්පනය හරියටම වළංගු වෙන්න නම් අපි මොකද කරන්නේ? රත් කරන ගමන් මෙයාව හොඳට මන්තනය කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වීදුරු බඳුන මම ඔයාලට කිව්වේ මොනවද? තුනී වීදුරු මේ තුනී පටු වීදුරු නලයක් ගන්න ඕනේ කියලා තමයි කිව්වේ. ඒකට හේතුව තමයි මේ වීදුරු නලය ඝනකම් සහිත එකක් වුණොත් මොකද වෙන්නේ? ඒ ඝනකම් දෙක හරහා උෂ්ණත්ව අන්තරයක් හටගන්න. ඒක නිසා ජලයේ උෂ්ණත්වයයි වාතයේ උෂ්ණත්වයයි සමාන වෙන්නේ නැහැ. ඒක නිසා අපි ජලයේ උෂ්ණත්වය මේ වාතයේ උෂ්ණත්වයට සමාන වෙන්න ඕනේ. මොකද අපි වාතයේ උෂ්ණත්වය මැන ගන්න ඕනේ. නමුත් ජලයේක නෙමයි ඉන්නේ. නමුත් ඒක සමාන වෙන්න අපි හොඳින් මන්තනය කරනවා සහ තුනී දික්ති සහිත නලයක් භාවිතා කරනවා. ඒක තුනී වෙන තරමටම හොඳයි.
පැහැදිලිද? එක වැදගත් කාරණා. ඒ වගේම තමයි මේ වීදුරු නාලේ මේ උෂ්ණත්මානයේ බල්බය අපි මේ වායු කන්දේ මධ්‍යයට ආසන්න වෙන්න තමයි ස්ථානගත කරන්නේ. මේ මැදට එන්න. හරිද? මේ වායු කන්දේ මැදට වෙන්න තමයි මෙයාව ස්ථානගත කරන්නේ මේකේ බල්බය. එතන මම දැන් චුට්ට උෂ්ණතාවය වැඩි කරන යනකොට රස්දී කඳ උඩට නගිනවනේ. එතන අපි කෙලිම මේ උෂ්ණතාවය චුට්ට උඩට ගන්න වෙනවා. රබර් පාටිකල් වලින් අපි සෙට් කරලා තියෙන්නේ. එයා උඩට ගන්න වෙනවා. එහෙනම් උෂ්ණතාවයේ බල්බේ තියෙන්න ඕනේ වායු කන්දේ මැදට වෙන්න. ඒක කාරණාවක්. අනිත් කාරණාව තමයි මෙයා මේ පාටම් ගන්නකොට හොඳට මන්තනය කරන්න ඕන. අනිත් කාරණාව තමයි මේක තුනී බිත්ති සයිට් එකක් වෙන්න ඕන. ඒ ඔක්කොටම හේතුව තමයි අපි මයින්නේ වායු කන්දේ උෂ්ණත්වය නෙමෙයි අපි මයින්නේ ජලයේ උෂ්ණත්වය. ඒ ජලයේ උෂ්ණත්වය වායු කන්දේ උෂ්ණත්වයට සමාන වෙන්න ඕන. හරි. ඊගව කාරණාව අංක 2 ලියා ගන්න. අංක 2 ලියා ගන්න. මෙහිදී වායු කන්දේ උෂ්ණත්වය අවශ්‍ය වුවත් මනිනු ලබන්නේ ජලයේ උෂ්ණත්වයයි. එම ජලයේ උෂ්ණත්වය වාතයේ උෂ්ණත්වයට සමාන කර ගැනීම සඳහා කමාවක් දාලා අනුකරණු විදියට ලියා ගන්න. කමාවක් දාලා යටින් අනුකරණු විදියට. හරිද? උපකරණ විදියට. සබ් පොයින්ට් විදියට දාලා ලියා ගන්න. පළවෙනි උපකරණ උෂ්ණතමානයේ බල්බය වායු කන්දෙහි මධ්‍යයට වන්නට ස්ථානගත කරයි. උෂ්ණතමානයේ බල්බය වායු කන්දෙහි මධ්‍යයට වන්නට ස්ථානගත කරයි. දෙවෙනි උපකරණ නිරතුරුව ඉතා හොඳින් මන්තනය කරයි. ඊගා උපකරණ තුනී බිත්ති සහිත වීදුරු නලයක් භාවිතා කරයි. හරි. ඊගාව කරනකොට මම රසදිය ප්‍රසාරණය වෙන එක කිව්වනේ. හරිද? ඒකත් අපි ලියාගමු. හරිද? මේක ඇතුලේ මේ වායු කන්දේ පීඩනය වෙන්න ඕනේ. P නෝට් ධන වායුගෝලීය පීඩනය ධන HOG. එතන පීඩනය සමාන P නෝට් ධන HOG. එතන රසදිය කන්දේ ප්‍රසාරණය වුණත් එයාගේ බර නියතයක් නිසා මෙයා නියතයි. හරිද? මෙයා නියතයි. ඒක නිසා මෙයාත් නියතයි කොහොමද? මෙයාත් නියතයි. ඒක නිසා මෙයා කොහොමත් නියතයක්. මෙයා නියතයි. හරිද? ඒක අපි ලියාගමු. හරි. සිර වී ඇති වායුවේ පීඩනය වායුගෝලීය පීඩනය සහ රසදිය කෙන්ද මගින් ඇති කරන පීඩනයෙන් ඇතිවේ. එම අගයන් දෙකම නියතව පවතී නම් වායු කන්දෙහි පීඩනයේද නියතව පවතී. හරි නේද? ඒකටම ලියා ගන්න. මෙහිදී රසදිය කෙන්ද ප්‍රසාරණය වී එහි උස වෙනස් වුවද රසදියෙහි බර නියතව පවතින බැවින් වායු කන්දෙහි පීඩනය නියතව පවතී. හරි නේද? අනිත් එක තමයි ළමයි මේකේ අපිට පොඩ්ඩක් සංවේදීතාව වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ වායු කන්ද වායු ටක් ගාලා ප්‍රසාරණය වෙනවනේ. හරිද? එතකොට ප්‍රසාරණය වෙනකොට අවුල තියෙන්නේ මේ රසදිය කෙන්ද ටක් ගාලා මේ ජල මට්ටමෙන් උඩට යනවා. හරිද? ජල මට්ටමෙන් උඩට යනවා. මෙයා ජල මට්ටමෙන් උඩට ගියොත් එහෙනම් වැඩේ වල් වෙනවනේ. මොකද හේතුව ජලයේ උෂ්ණත්වයෙන් අපි වායු කන්දේ උෂ්ණත්වය කියලා මයින්නේ. ඒක නිසා ඒක අවුලක්. හරිද? ඒක නිසා අපි මොකද කරන්නේ? අපි මේකෙදි කරන්නේ
මේ රසදිය මේ මොකද වායු නාලය මෙන්න මේ වගේ එකක් හදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මෙන්න මේ විදිහට මෙන්න මේ නාලය මෙහෙම කරගන්න. මම මේ නාලයේ මේ යට කෑල්ල මේ විදිහට පරිමාව වැඩි කරගන්න පුළුවන් එකක් සෙට් වෙනවා නම් මෙන්න මේ වගේ එකක් විදිහට සෙට් කරගන්න පුළුවන් නම් හොඳයි. අපි එහෙම එකක් කරගත්තොත් මොකද වෙන්නේ? දැන් රසදිය කියන්නේ තියෙන්නේ මෙහෙම. දැන් අපි දිග විදිහට මැනගන්නේ මෙන්න මේ ටික. උස විදිහට රසදිය කියන්නේ මේ වායු කන්දේ දිග විදිහට මැනගන්නේ මේ ටික. දැන්ක මම මේ යට වක්‍රාකාර කොටසක් තියෙන්නේ. මේ වක්‍රාකාර මුළු කොටසේ පරිමාව මම ගන්නවා v කියලා. මේ කැලේ මුළු කැලේ පරිමාව මේ කැලේ v. එහෙනම් මොකද වෙන්නේ? v සමානයි kt නේ. මෙතන දා v වෙනකොට දානවා මොකද්ද? මේකට මම දාගන්න v නෝට් කියලා. මෙතන දානවා a වතාවක් l ධන v නෝට් සමානයි k වතාවක් t. එහෙනම් a වතාවක් l සමානයි k වතාවක් t ඍණ v නෝට්. එහෙනම් l සමානයි k බෙදීම t k බෙදීම a වතාවක් t ඍණ v නෝට් බෙදීම t. එහෙනම් y සමානයි mx ඍණ c ප්‍රස්ථාරයක් එක්ක. y සමානයි mx ඍණ c ප්‍රස්ථාරය. මෙතන ඉන්නේ කෙල්වින් මේ ඔහොම එකක් ඉන්නේ. කෙල්වින් උෂ්ණත්වය t වෙන්නේ මන්නේ. කෙල්වින් උෂ්ණත්වයත් එක්ක දිග අර ඉස්සෙල්ලා වගේ සෙල්සියස් උෂ්ණත්වය නෙමෙයි මම මේ කිව්වේ. කෙල්වින් උෂ්ණත්වයත් එක්ක ගත්තාම එයාගේ දිග එන්නේ y සමානයි mx ඍණ c ප්‍රස්ථාරයක්. හරිද? මේ යට කැලේ පරිමාව මම වැඩි කර ගන්නවා. යට කැලේ පරිමාව වැඩි කරගත්තාම වායු කන්දේ ආරම්භක පරිමාව වැඩිනේ. එතන මොකද වෙන්නේ? අර මේ රසදියකින් අර උෂ්ණත්වය වැඩි කර ගන්නකොට උඩට යන ප්‍රමාණය අර මං කිව්වේ මෙහෙම තිබ්බාම කෙලින්ම යටක් ගාලා මේකේ වායු කන්දෙන් එළියට යනවනේ. මේක මේ ජල කන්දෙන් එළියට යනවනේ. දැන් අපිට එහෙම එකක් නැහැ. මෙයා පල්ලෙහා මට්ටමේ ඉඳලා පටන් ගන්න පුළුවන්. ඒතර ක්‍රමක්‍රමයෙන් උඩට යනකම් පැන ගන්න පුළුවන්. මේක තමයි එළි විදිහට මැන ගන්න. හරිද? එතන මේ කැලේ පරිමාව අපිට මැන ගන්න වෙනවා. ඒ පරිමාව මැන ගන්න අපිට ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් කොහමද? අපිට පුළුවන් මේකේ v නෝට් ගියාගේ මැන ගන්න. ඒ කියන්නේ මේකේ අදාළ මැන ගන්න ඕනේ නැහැ. හරිද? අන්තක් ඛණ්ඩයෙන් මෙයා එන්නේ. මැන ගන්න ඕන නම් මට පුළුවන් මේකට ජලය වගේ දෙයක් පුරවලා මෙතන නිකන් මේ ගැටට නිකන් පුරවලා මේකේ පරිමාව මැන ගන්න පුළුවන්. හරිද? y සමාන mx ඍණ c එකක් වෙනකොට මේක දික් කරා නම් කෙලිම v නෝට් බෙදීම ඒකෙන් තමයි කැපෙන්නේ. අපර හරස්කර වර්ගඵලයේ මේ කැලේ පරිමාවයි ඕනෙ වෙන්නේ නැහැ. නමුත් මැන ගන්නත් අවශ්‍ය නම් පුළුවන්. හරිද? එහෙනම් මේකෙන් අපි කියනවා මේ ක්‍රමයේ භාවිතා කරපුවාම මේ උපකරණයේ තියෙන සංවේදීතාව වැඩි වෙනවා. සංවේදීතාව කියන්නේ මොකද්ද? උෂ්ණත්වය පොඩ්ඩකින් වැඩි කරපුවාම පරිමාව වෙනස් වෙන්නේ මේක. පරිමාවයේ සිදුවන වැඩිවීම වැඩි. හේතුව මෙතන ආරම්භක පරිමාව වැඩි වෙන ටික. ආරම්භක පරිමාව වැඩි නිසා පරිමාව වැඩිපුර ප්‍රසාරණය වෙනවා. හරිද? මෙහෙම තිබ්බාම අවුල තියෙන තට් ගාලා මේ රසදිය කේන්ද්‍රේ ජල මට්ටමෙන් උඩට යනවා. හරිද? මෙතන වායු කේන්ද්‍රේ පරිමාවත් අඩුයි. ඒක ඔක්කොම දවසේ අපිට මන ගහ ගන්න පුළුවන් අර විදියට. හරිද? හරි. ඊගාව කරුණු ලියා ගන්න. මෙහිදී ඉහත නලයේ වෙනුවට පහත රූපයේ පරිදි පහළ කෙළවර වක්‍රාකාර වූ නලයක් භාවිතා කිරීමෙන් පහළ කෙළවර වක්‍රාකාර වූ නලයක් භාවිතා කිරීමෙන් ඇටෝමේ සංවේදීතාවයේ වැඩි කරගත හැකිය. හරි. එතනට මේක ඇඳලා මේ ටික අපහු ලියාගෙන ප්‍රස්තාර වෙනස් වෙන නිසා මේකත් ඇඳගන්න. මේක ඇඳලා ඉතින් ලියාගන්න. හරි. ඊට පස්සේ ඔකට යටින් ලියන්න මේ ඇඳගත්ත එක යටින් ලියා ගන්න. මෙමගින් මේකට යටින් ලියා ගන්න. කරුණක් ලියා ගන්න. මෙමගින් වඩා වැඩි විසුරුමක් සහිතව පාඨාංක ලබාගත හැකිය. හරි. ඊගාව කරුණ උෂ්ණත්වයේ වැඩි කරමින් පාඨාංක ගන්නා අතරතුරදී රසදිය කෙන්ද ජල මට්ටමට පහළින් තබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.
හරි නේද? හරි. තව වැදගත් කාරණාවක් තියෙනවා ළමයි මේ නලයේ ඒකාකාර නැති වුණොත් එimhe ඒකත් අවුලක්. මොකද හරස්කඩ වර්ගඵලයේ බලපාන අනුක්‍රමණයට. ඒතර අනුක්‍රමණය වෙනස් වෙනවා. මේ ප්‍රස්ථාරේ වක්‍ර ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ඒකාකාර නලයක් වෙන්න ඕනේ. ඊගාව කරුණ ලියා ගන්න. නලය ඊගාව කරුණ නලය ඒකාකාර නලයක් වීම අනිවාර්ය වන අතර නලය ඒකාකාර නලයක් වීම අනිවාර්ය වන අතර වක්‍ර ප්‍රස්ථාරයක් ලැබීම වළක්වා ගත හැකිය. නේද? ඔක තමයි අපි චාල්ස් නීමේ සත්‍යාපනය කරද්දී අනුගමනය කරන ක්‍රියාකාර පැට්‍රිකල් එක. හරිද? වැදගත් කරුණු ටිකක් කිව්වා. මේක ව්‍යුහගත රචනා කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඒවා කරන්න ඒ කියන්නේ මේ ව්‍යුහගත රචනා පැට්‍රිකල් නේ අපිට වැදගත් වෙන්නේ පැට්‍රිකල් එකක් සම්බන්ධව. ඒක නිසා පැට්‍රිකල් එකක් බලලා විතරක් හරියන්නේ නැහැ. පැට්‍රිකල් වල දාලා ව්‍යුහගත රචනාත් කරන්න ඕනේ. හරිද?